මිනිස් හිතුව මේ ආණ්ඩුවපත් වුණාම හොරකම් කරන්නේ නැතිව පංචායත දූෂණ නැති අල්ලස් කොමිෂන් නැති නීති අකුරට ක්‍රියාත්මක කරන වරද සිදු වුණොත් එහෙම විමර්ශන වලට ඉඩ දීලවිලා තමන්ගේ දූර වලින් ඉවත් වෙලා විනිවිදභාවය රකින්න වගකීම් සහිත ආණ්ඩුවක් පත් වෙයි කියලා මිනිස්සු ඉතින් ඇත්තටම හිතුවා ඉතින් ඇවිල්ලා. තයිවේ සරදමක් කියන්නේ ඉතින් ඇවිල්ලා එදා ගොවියා වඳ කරන රට ණයගුල කර ඉර කරන විදේශ ආයෝජන මත යැපෙන ව්‍යාපෘතියක් කියලාවිලා රාජාංගනේ ඇවිල්ලා රාජාංගනට ආපු ජල ව්‍යාපෘතිය ඇවිල්ලා ඇත්තටම මාලිමා රජය ඇවිල්ලා ඇත්තටම නැවතුවා. නැවතුවා කියන්නේ ඇවිල්ලා මිනිස්සු උද්ඝෝෂණය කරලා මිනිස්සු පහට බස්සලවිල්ලා සම්පූර්ණ මිනිස්සු ඔලු ටික අවුල් කරලාවිල්ලා මේ පානි ජන ව්‍යාපෘතිය ඇවිල්ලා අත කරා කුසි කර්මාන්තයට ඇවිල්ලා හානියක් වෙනවා කියලා. දැන් ඉතින් ඇවිල්ලා ඒ නවත්තපු ඇවිල්ලා බොරු කියලා මිනිස්සු රවට්ටලා ඒ අන්දලා ඒ නවත්තපු ව්‍යාපෘතියම ඇවිල්ලා දැන් ඇවිල්ලා ගිහිල්ලා ලැජ්ජාවක් නැතුව ඇවිල්ලා ඒක ජනදාදිටපත් කරනවා. අපිට මතකයි 2014 ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්ලෑන් එකක් අනුව චීන සංවර්ධන බැංකුවෙන් ඇවිල්ලා හම්බුන දෙයක් ඇවිල්ලා 2017 යහපාලන කාලේ ඇවිල්ලා මේ ව්‍යවෘතිය ආරම්භ කරා ඇවිල්ලා. එතකොට විරුද්ධ වුණා. දැන් ඉතින් ඒක සාධාරණීකරණය කරලා ඉවිල්ලා දැන් ඉස්සර කිව්වා මේ කුස්කර්මාන්තේ වතුර නැහැ කියලා. එහෙම කරන්න ගියොත් එහෙම. දැන් කියන ඇවිල්ලා මේ පානි ජලය හොඳයි වග්ගොඩ රෝගීන් ගොඩක් ඉන්නවා. ඒකට ඇවිල්ලා අපි අහන්නේ ඒකට ඇවිල්ලා ඒ කාලේ ඒකට වග්ගොඩ රෝගීන් හිටියේ නැද්ද ඇවිල්ලා. අපි දන්න විදිහට ඇවිල්ලා 1990 විතර වගේ දැන් තමයි වග්ගොඩ රෝගීන් මං හිතන්නේ හම්බ වෙන්නේ ඇවිල්ලා. එතකොට මේ රටේ මිනිස්සු ඉතින් ඉඳනවා ඇවිල්ලා මේ රටේ බුද්ධිමත් මිනිස්සු ඉතින් කල්පනා කරනවා ඉතින් ඇවිල්ලා 70 වසරේ සාපේ ඇවිල්ලා මේ ඇවිල්ලා මාලිමා රජය තමයි කියලා මේ ව්‍යාපෘතිතර නෙමෙයි ලංකාවේ කොයිතරම්නම් ව්‍යාපෘති ඇවිල්ලා ඇත්තටම නතර වෙන්නේ නැද්ද හයිවේ එක ඇවිල්ලා හදපු එක ඇවිල්ලා සම්පූර්ණම අර දේවාන්ලා පඩු කරද ගහක් අල්ලගෙන ඇවිල්ලා සම්පූර්ණම ඒක ඇවිල්ලා නතර කර දැම්මා එතකොට ඇවිල්ලා දැන් ඒක ආයි පටන් ගෙන ඒක හදනකොට ඇවිල්ලා ඒ වගේ ඒ කාලේ ගියා වගේ ඇවිල්ලා 4 ගුණයක් විතර ඩොලර් යනවා ඇවිල්ලා මේක හදන්න එතකොට ඒ සම්පූර්ණම ඒ වේදම දැන් ඇවිල්ලා රජයට දෙනවද නේ දේවාන්ලා දෙනවද ඇවිල්ලා නෑනේ ඒ වගේ තමයි ඇවිල්ලා උමාවේ හිලක් කියලා ඇවිල්ලා මිනිස්සු විතර පාරට බස්සර ඇවිල්ලා ඒව නාත්තර කොච්චරනම් වැඩ පිළිලක් ඉදුවද ඇවිල්ලා ලැජ්ජාවක් නැතුව ඇවිල්ලා ජනාධිපතිතුමා ගිහිල්ලා ඇවිල්ලා ඒ අසල පාර්ලිමේන්තුවට කතා කරලා ඇවිල්ලා මේක විරුද්ධව ඇවිල්ලා බහුජාතික සමාගම් ඇවිල්ලා මේවා රට විනාශ කරනවා කියලා ඇවිල්ලා දැන් ඒවා ගිහිල්ලා ජනතාවට පත් කරනවා ඉතින් ඇවිල්ලා ඒක තමයි කියන්නේ ජෛවීය සරදම් කියලා කියන්නේ අනෙක් පැත්තෙන් අපි ගත්තට පස්සේ ඇවිල්ලා මේකම බන්ධනාගාරය ඇවිල්ලා බන්ධන නිලධාරීන් ඇවිල්ලා 7 දෙනෙක් මැරිලා බන්ධනාගාරේ සිරකරුවන් ඇවිල්ලා 20ක් මැරිලා ඉස්සර කොහොමද කිව්වේ ඇවිල්ලා පාර්ලිමේන්තුව කොහොමද කතා කරේ ඇවිල්ලා කතා කරලා කිව්වේ කොහොමද ඇවිල්ලා සම්පූර්ණ ආණ්ඩුවක් කියන්න ඕනේ කියලා කිව්වා දැන් ආණ්ඩුවක් කියන්න ඕනේ නැද්ද ඒව නවත්තා ගන්න තිබ්බේ නැද්ද පළවෙනි දවසේ දෙයක් සිද්ධියක් වුණා දෙවෙනි දවසේ එකට යම් කියාමාරක් ගන්න තිබ්බනේ ඇවිල්ලා අධිකරණ අමාත්‍යවරයන් එහුවට පස්සේ ඇවිල්ලා මෙහෙමයි කොහොමද කීජනේ මැරෙලා කියලා එහුවට පස්සේ එයා කියන්නේ මොකද්ද කියන්නේ සෝෂල් මීඩියා බැලුම් නැල්ලුවා ඉතින් ඇවිල්ලා තමන්ගේ අමාත්‍යාංශයට ඇවිල්ලා වක් කියන්න බැරි නම් වග වෙන්න බැරි නම් ඇත්තට එහෙම අමාත්‍යවරු මොකටද ඇත්තටම ඇවිල්ලා මේ රටට දැන් කියන ඇවිල්ලා අමරම මහින්ද කියලා ඇවිල්ලා කිව්වා කියලා ඒක අල්ලන් දැන් කෑ ගහනවා ඇත්තටම ඇත්තට ඉතින් ඇවිල්ලා එතකොට ඇවිල්ලා මහින්ද මහත් විපක්ෂ නායකනේ හිටියේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අග්‍රාමාත්‍ය නළු වික්‍රමසිංහ එතකොට ඇවිල්ලා කවුද බන්ධනාගාරේ ඇමති හිටියේ ඇවිල්ලා ජෝන් සෙනවිරත්න එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා මහින්ද මහත්තයාට කිව්වා ඇවිල්ලා මෙහෙමයි මේ ප්‍රශ්නයක් තියෙනවා ඇවිල්ලා තංගල බන්ධනාගාරේ රැඳවි 400ක් විතර වගේ මේ අරගලයක් කරනවා ඇවිල්ලා ඒක නවත්තලා දෙන්න කියලා කතා කරලා කිව්වා මහින්ද මහත්තයා හැම වෙලාවෙම ඇවිල්ලා එතෙන්ට ගිහිල්ලා හැමදාම මහින්ද මහත්තයා ජනතාව පැත්තේ හිටියේ එතෙන්ට ගිහිල්ලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වුණා අද වුණත් ඒක මේ වෙලාවේ වුණත් ඇවිල්ලා මහින්ද මහත්තයා කතා කරලා මේකම සිද්ධියත් ඇවිල්ලා මහින්ද මහත්තයා අනිවාර්යෙන් යනවා එතෙන්ට ගිහිල්ලා ඉතින් මේව කරනවා මේ වගේ ඇවිල්ලා කිසිම වැඩ පිළිලක් නැති ආණ්ඩුවක් ඇවිල්ලා මිනිස්සුන්ට දැන් කියනවා අරකයි මේකයි මිනිස්සු කොයිතරම් ඇවිල්ලා අපහසුතාවට පත් කරනවද ඇවිල්ලා මෙයාලා දැන් කියන ඇවිල්ලා මහින්ද මහත්තයාට පාතාල සම්බන්ධතා තියෙනවා එහෙම කියලා ඉතින් මෙයාලා දැන් කියනවනේ එතකොට ඇවිල්ලා අපි කියන්නේ ඇවිල්ලා මහින්ද මහත්තයාලා ඉතින් ඇවිල්ලා මිනිස්සුන්ට ඒක කන්දි බත් මුට්ටි ඉස්සුවේ නෑනේ ඇවිල්ලා ඡන්දේ දුන්නා කියලා ඉතින් මිනිස්සුන්ගේ අත්පය කැපුවේ නෑනේ දරුවන්ට කිරි දුන්නා කියලා මව්වරුන් පියවර කැපුවේ නෑනේ ට්‍රාන්ස්ෆෝමර් එක ගිනි තිබ්බේ නෑනේ මහින්ද මහත්තයලා ඊට පස්සේ ඇවිල්ලා තේ ෆැක්ටරි වල කර්මාන්තශාලා වල ගිනි තිබ්බා රජයේ කර්මාන්තශාලා වලට එහෙන් ගිනි තිබ්බා
එතකොට රජය සෑම කර්මාන්තවලකම ගිනි තියලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බෝම්බ ගහලා දළදා මාලිගාවට වෙඩි තියලා ඇත්තම ගත්තට මෙයාලා තමයි ඇත්තටම නියම පාතාලකාරයෝ ඇවිල්ලා මහින්ද මහත්තයා චෝදනා කරාට ඇවිල්ලා එතකොට ඇවිල්ලා මහින්ද මහත්තයාට චෝදනා කරන්න මහින්ද මහත්තයා ඇවිල්ලා බන්ධනාගාර ගැටුම සමගිරපත් කරගත්තා තමයි මෙයාලා ඇවිල්ලා මේ චෝදනා කරන්නේ මහින්ද මහත්තයාට එතකොට අපිට මෙයාලා අතීතයට මතක් වෙනවා මෙයාලා බන්ධනාගාරයට කොහොම සැලකුවේ කියලා මෙයාලා 1971 රෝහණ විජේවීර බේරගන්න යාපනයේ බන්ධනාගාරයට ගැහුවා 1987 ඇවිල්ලා බෝගම්බර බන්ධනාගාරයට මෙයාලා ගහනවා 1988 ඇවිල්ලා වැලකඩ බන්ධනාගාරයට ගහනවා 1989 ඇවිල්ලා මැගසින් බන්ධනාගාරයට ගහනවා එතකොට ඇවිල්ලා මෙයාලා ඉතින් මේ වගේ මෙහෙම කරපු මිනිස්සු තමයි ඇවිල්ලා දැන් මේ බන්ධනාගාර ගැන කතා කරන්නේ එතකොට ඇවිල්ලා දැන් මහින්ද මහත්තයා දැන් ජනාධිපති වුණාට පස්සේ ඇවිල්ලා මහින්ද මහත්තයා ජූලම් පිට අමරේ නිදහස් කරාද නෑනේ දැන් ජේ.ආර් මහත්තයා ඇවිල්ලා ජේ.ආර් මහත්තයා කාලේ ඇවිල්ලා ගෝනවල තුන් නිදහස් කරා වගේ ඇවිල්ලා මහින්ද මහත්තයා ඇවිල්ලා නිදහස් කරාද ඇවිල්ලා ජූලම් පිට අමරේ නිදහස් කරාද ගරු අධිකරණයෙන් නඩුවත් මේ නඩු ගුණ කරපු ඇවිල්ලා සරත් පොන්සේක නිදහස් දුන්න ඇවිල්ලා මහින්ද මහත්තයා දැන් මේ මිනිස්සු නමතකයි දැන් නිකන් මේ ඩෝබිලා එක තැන් වල හැල්ලේලි ඉන්න නැතුව ඇවිල්ලා අතීතයෙන් පොඩ්ඩක් බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා දැන් ඔයාලගේ ඇවිල්ලා මේ ගම්මාන වලින් ඇවිල්ලා බලෙහි ගිලිනකොට ඇවිල්ලා ඔයාලා විරු වැටලා කොච්චර කෑගුවත් ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ට මේ අතීතය අමතක නෑ මිනිස්සු මැරලා ඉපදුන්නේ නෑ ඔයාලා දැන් කොච්චර දේවල් කිව්වත් ඇවිල්ලා අපි කියන්නේ කිසිම දෙයක් ඇවිල්ලා පහුගිය රජවලට බැන ඇවිල්ලා ඒ රජය විසින් කරපු දේවල්ම ඇවිල්ලා විවෘත කර ඇවිල්ලා මහින්ද මහත්තයා නැත්තම් නින්ද යන්නෙත් නෑ රාජපක්ෂලා නැත්තම් ඇවිල්ලා මෙයාලට ඇවිල්ලා කිසි මාතෘකාවකුත් නෑ කතා කරන්න කෙදිරි ගන්න එපා උච්චර යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න අපි කියන්නේ එච්චරයි ඉල්ලන්නේ එච්චරයි මේ රටේ මිනිස්සු ගැන ටුට්ටක් හිතන්න එහෙනම් ඉතින් ආයෙ හැමෙමු උස්සන්න හැමෝටම